ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවා YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම අපි පුරා අවුරුදු 4ක් පුරාවට දැන් සත්ත්ව පාලනේ දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් අපි ලොකු පිම්මක් පනින්න තමයි හදන්න ඔබ සියලු දෙනාත් එක්කම එකතු වෙලා. ඉතින් පළමුවෙන්ම ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා දන්නවා අපේ channel එකෙන් අපි මුලින්ම සත්ත්ව පාලන තියරි පැත්ත කතා කරා වැඩිපුර. ඊට පස්සේ ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා ප්‍රායෝගික පැත්ත කතා කරන්න කියලා. ඉතින් ඔන්න අපි ඒකින්ද පහුගිය අවුරුදු වල විශේෂයෙන් ගිය අවුරුද්දේ අපි ෆාම් වල මොනවද කරන්නේ, කොහොමද සත්තු හදන්නේ, මේ දේවල් තියරි වලටත් වඩා ප්‍රායෝගික පැත්ත ගොඩක් කතා කරා. ඉතින් ඔන්න මේ අවුරුද්දේ අපි හිතන් ඉන්නවා විශේෂයෙන්ම වැඩිපුර තියරි පිටුත් කතා කරන්න. මොකද ගිය අවුරුද්ද ගොඩක් ප්‍රායෝගික පැත්ත කතා කරගෙන ගොඩක් අය ඉල්ලීම් කරා තියරි පැත්තත් වැඩිපුර කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා තියරි පැත්තත් ප්‍රායෝගික පැත්තත් දෙකම සමබරව කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ. ඉතින් ඊට අමතරව විශේෂම දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කල්පනා කරා ඔයාලගේ ඉල්ලීමුත් එක්ක විශේෂයෙන්ම ඔයාලා මගෙන් ඉල්ලීම් කරා මෙන්න මේ මස් මිල සහ විතර මිල කොහොමද හැසිරෙන්නේ කියලා කතා කරන්න කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මස් මිල වෙනස් වෙන්නේ කොහොමද, විතර මිල විශේෂයෙන් විතර මිල හැම මේ සතියේ කොහොමද, ඊළඟ සතියේ කොහොමද. ඉතින් මේ සම්බන්ධව අනාවැකි කියන්න අපිට පුළුවන් අපේ සාමාන්‍යයෙන් වෙළඳපොළ දැනුමත් එක්ක. ඉතින් එහෙම ගොඩක් අය විශේෂයෙන් වෙළඳපොළ වගේම යම් තාක්ෂණික පෙළ තියෙනවා. මොකද සමහර කාලවල විතර දැමීම අඩු වෙනවා, සත්තුන්ගේ වැඩි වෙනවා. ඉතින් ඒවත් එක්ක විවිධ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් මත විශේෂයෙන්ම ඔබ දන්නා මහා පරිමාණ විතර ව්‍යාපාරිකයන්ගේ දේවල් මත විතර නිෂ්පාදනය සහ විතර වෙළඳපොළ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධව පොඩ්ඩක් අනාගත තේ වෙන්නේ කොහොමද, සතියෙන් සතිය වගේ පොඩි අප්ඩේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපි මේක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඔබ ඉල්ලීමක් කරපු හින්දා ඉදිරියේදී විතර මිල සහ මස් මිල වෙනස් වෙන එක ගැන අනාවැකි කියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි ඔබට විශේෂයෙන්ම ඔබ දැනගන්න දේවල් තියෙනම් අපිට මැසේජ් කරන්න. ඉතින් ඔබගේ ඉල්ලීම් වලට අපි මූලික තැන දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ මට පෞද්ගලිකව මැසේජ් එකක් හරි දාන්න WhatsApp එකක් ඔබට අවශ්‍ය දෙයක් තියෙනම් මගේ නම්බර එක තමයි 0.783 451 494 0.783 451 494. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එකේම කමෙන්ට් කරන්න මොනවද ඔබට දැනගන්න ඕන මාතෘකා කියලා. විශේෂයෙන්ම ඔබට සත්ත්ව පාලන වෙනත් අංග කියන්නේ අපි දැන් විශේෂයෙන් කුකුල් පාලනය ගැන කතා කරනවා. ඊට අමතරව ගව පාලනය, සුරතල් සත්ත්ව පාලනය, මීමැසි පාලනය, මත්ස්‍ය වගා මේ වගේ ඕනම සත්ත්ව පාලන සම්බන්ධයක් අපිට කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය වෙනත් මාතෘකා තියෙනවා නම් ඒ සම්බන්ධවත් අපිට කමෙන්ට් කරන්න මොන දේවල්ද අපි කතා කරන්න ඕනේ කියලා. ඊට අමතරව කුකුල් පාලනයේ මොනවද ඔබට අවශ්‍ය මාතෘකා කියලා මට මැසේජ් කරන්න. එතකොට මම ඒ සම්බන්ධව වීඩියෝ අරගෙන එන්න. විශේෂයෙන්ම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්නේ. මේ ව්‍යාපාර විශේෂයෙන් ව්‍යාපෘති වාර්තා හදන තැන ඉඳන් ඔබට බැංකු ලෝන් ගන්න මේ සම්බන්ධව වගේ ඔබට අවශ්‍ය සියලුම පැති ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද ඔබට අවශ්‍ය යම් ඕනම දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් දැන් මේ ව්‍යාපාරය කරද්දී ඔබට කිසි දැනුම නැති හින්දා මේක පටන් ගන්නෙ නැහැ. ඒ වගේම පටන් ගන්න බයක් තියෙනවා. ඉතින් අන්නේ අයටත් කියන්න තියෙන්නේ ඔබේ සියලුම කටයුතු අපේ ඇනිමල් ලවා නාලිකාව හරහා අපි කරලා දෙන්න කැමතියි. ඔබට අවශ්‍ය නම් ඔබ දැනටම සත්ත්ව පාලනයේ නිරත වන කෙනෙක් නම් ඔබට යම් ගැටලු තියෙනවා නම් අපිට කතා කරන්න. අපි ඔබේ ගොවිපළට ඇවිල්ලා ඔබේ අඩුපාඩු සඳහන් කරලා ඒ අඩුපාඩු වලට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට දැනුවත් කරන්න පුළුවන් ඔබේ ස්ථානයට ඇවිල්ලා. ඒ වගේම තමයි ඔබ මේ ව්‍යාපාරයක් අලුතෙන්ම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ස්ථානීය පරීක්ෂාවේ සිට ඒ කියන්නේ මේක මේ ව්‍යාපාර සුදුසු නැද්ද කියන තැන ඉඳන් අපිට ගොවිපළට ඇවිල්ලා බලලා ඔබගේ ඉඩමට ඇවිල්ලා බලලා අතරින් එහාට මේවට අවසර ගන්න කොහොමද මේවා කරන් යන්න ඕනේ මේ හැම දෙයකම අපිට උදව් කරන්න පුළුවන්. අපිට මට කතා කරන්න මගේ නම්බර එක තමයි 0.783 451 494. ඉතින් මෙහෙම ඔබගේ ව්‍යාපාරයේ සියලුම කටයුතු ටික අපිට කරලා දෙන්න පුළුවන්.
අපිට කතා කරන්න. ඒ වගේම තමයි ඔබ දැනටමත් මේ සම්බන්ධව දැනුම ලබා ගන්න කැමති කෙනෙක් නම් අපේ ඔන්ලයින් පාඨමාලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබගේ ගොවිපළ අපි පරීක්ෂා කරලා බලනවා වෙන්නේ. ඒ වගේම ඔබ අලුතෙන් පටන් ගන්නවා නම් ඒ අලුතෙන් පටන් ගන්න ඔබටත් මේක ව්‍යාපෘති වාර්තාවේ සිට සියලු දේවල් අපිට කරලා දෙන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ යම් යම් සත්ත්ව පාලනය මොනවාම හෝ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධව ඔබට අවශ්‍ය උපකරණ එහෙම නැත්නම් අවශ්‍ය දැනුම මේ හැමදේම ඔබට අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට අවශ්‍ය උපකරණ විශේෂයෙන් කුකුල් පාලනය ගැන කිව්වොත් කෑම භාජන, වතුර භාජන මේ හැමදේම අපිට ලබා දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් අනුන් කරන්න ඔබගේ ස්ථානයට අපිට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ සත්ත්ව පාලනයේදී විශේෂයෙන් කුකුල් පාලනය ඔබට තියෙන ලොකු ගැටලුවක් තමයි විශ්වාසවන්තව පැටව මිලදී ගන්න බෑ. මොකද ගොඩක් වංචාකාරයෝ ඉන්න හින්දා කිකිලියෝ කියලා කුකුළු දෙනවා. ඊට අමතරව ගුණාත්මක පැටව කියලා නිකන් පැටව ලබා දෙනවා. ඒ වගේ අස්සන්න අඩුයි. ඉතින් මෙන්න මේ සම්බන්ධව ඔබට අපි වගකීම් සහතිකයක් සහිතව අපේ පූර්ණ අධීක්ෂණය යටතේ අපේ වගකීමෙන් අපි ඔබට නිවැරදි ගුණාත්මක පැටව ලබා දෙනවා. අපි ගාව ඕනම වර්ගයක කුකුල් පැටව ඉන්නවා. ඔබ කතා කරන්න මගේ නම්බර එක තමයි 0.783 451 494 0.783 451 494. මේ නම්බරයට කතා කරලා ඔබට අවශ්‍ය ඕනම තොරතුරක් දැනගන්න පුළුවන්. මේ කර්මාන්තයේ ඉදිරියේදී කරන්න යන දේවල් අපිත් එක්ක කතා කරන්න. ඉතින් ඔන්න ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද අපි අද channel එකේ යම්කිසි මට්ටමක ඉන්නේ ඔබගේ ප්‍රතිචාර හින්දා ඔබ අපේ වීඩියෝ බලන හින්දා. ඉතින් ඉදිරියටත් අපේ වීඩියෝ එකම එකතු වෙලා ඉන්න. අපි ඔබට අවශ්‍ය විදිහට අපේ channel එක ඉදිරියේදී ලොකු පිම්මක් පැනලා නව ව්‍යාපාර අවස්ථා මේ ලෝකයේ කොහොමද සත්ත්ව පාලනය කියන තැනට අපි අරගෙන තමයි හදන්නේ අපේ ලැබෙන කාල සීමාවත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා අපි හැමම රාජකාරී කටයුතු මේ හැමදේම එක්ක අඩු කාල සීමාවක් තුළ ලොකු කාලයක කළමනාකරණය කිරීමක් එක්ක තමයි මේ වැඩ ටික කරන්නේ. ඉතින් ඔයාලගේ සහායත් මට ලබා දෙන්න. ඔබට අවශ්‍ය මොනවා හෝ මාතෘකා තියෙනවා නම් මට කියන්න. මම ඒ සම්බන්ධව කතා කරන්නම් ඉදිරියේදී. අපේ channel එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඔබ කියන්න. අපි ඒවා හදවතින්ම අවංකව බාර ගන්නවා. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා සඳහන් කරන්න. ඉතින් අපි මේ හැමදේම ඉදිරියේදී දියුණු කරගෙන ඔබත් එක්ක ලොකු ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එකත් අනිවාර්යයෙන්ම